right මෙන්න අපේ අරසාහි නිහඬ වාදකයා ගැඹුරු හඬ ප්‍රගීතිෂා බේස් සෝලෝ එකක් ඔයාලා වෙනුවෙන් අරන් වෙනවා මෙසේ
විකුණාම හින්දි සින්දුවක් එහෙම ඇහුන්නේ නැත්නම් ඒකේ වටිනාකමක් නැහැ. පොඩි ගතියක් නැහැ. එහෙම නේද? අන්න ඒ නිසා අලුත් හින්දි සින්දුවක් අරන් ගෙනවා අපේ ලයන් විතය. සාම්පගේ හණින් හාමු මේ ලස්සන ගීතය. ඔයාලා හැමදෙනාම වෙනුවෙන්. सुनो ना संग मरमर ये मेरा रे कुछ भी नहीं है आगे तुम्हारे आज से जलते मेरे राज तुम्हारा ताज तुम्हारा सुनो ना संग मरमर ये मेरा रे कुछ भी नहीं है आगे तुम्हारे आज से दिल से मेरे राज तुम्हारा ताज तुम्हारा सुनो ना संग मरमर बिन तेरे मधम मधम जीत रही थी धड़कन जब से मिले तुम हमें आंचल से तेरे बने दिल उड़ रहा है सुनो ना ज़माना ये सितारे कुछ भी नहीं है आगे तुम्हारे आज से दिल पे मेरे राज तुम्हारा ताज तुम्हारा सुनो ना संग मरमर ये मेरा रे जीने को सपने मेरे नींदों से होके तेरे रातों से कहते हैं लोग हमको सवेरे है वो सच हो गए जो सुनो ना तो जानो ये नज़ारे कुछ भी नहीं है आगे तुम्हारे आज से दिल पे मेरे राज तुम्हारा ताज तुम्हारा सुनो ना आसमानो ये सितारे सुनो ना तो जानो ये नज़ारे सुनो ना संग मरमर ये मीनार है රයිට් බොමි සුදි ඉංගිරිය අපේ යනෝනේ අම්මා ගැන ගායනා කරපු ඒ ලස්සන ගීයකතු වේදී අපේ නිශාන්තත් අපේ අමිල මල්ලිත් ගායනා කරුවා හැබැයි ඇන්ටනයි රොෂාන්නයි ගායනා කරුවේ නැහැ හැබැයි දැන් මේ ගායනා කරන්න හදන ගීයකතු වේදී ඒ දෙන්නවත් හවුල් කරගෙන අපි සියලු දෙනාම එකතු වෙලා මේ විදිහට ගායනා කරන සූදානම් වෙනවා ඒක විශේෂත්වය තමයි අපි තෝරගත්තු ගීයකතුව අපේ ලංකාවේ සංගීත ක්ෂේත්‍රය පෝෂණය කරපු ප්‍රවීණ කලා ශිල්පියෝ කීප දෙනෙකුගේ ගීයකතුවක් හැබැයි අපි අවාසනාවට කරුණ තමයි ඒ ගායනා කරපු මුල් ගායන ශිල්පී සියලුම දෙනාම අද ජීවතුන් අතර නැහැ.
ඒ නිසාම තමයි විශේෂත්වය උනේ ඔවුන්ට කරන උපහාරයක් පිණිස තෝරගත්ත මේ ගී එකතුව ඔවුන් වෙනුවෙන් ගයන්න. ඔවුන් ගයපු හැම ගීතයක්ම අපේ හදවතේ සමරු සටහනක් මෙන් අදත් ඒ විදියටම තියෙනවා. ඒ නිසාවෙන්ම අපේ ආර්දරණීය ගායන ශිල්පියන්ට මෙන්න මේ විදිහට උපහාර දක්වන සියලු දෙනාම මෙන්න මෙසේ ඇරෝස් අපි දෙන උපහාරයයි මේ. වටලයසේ කුමක් ලියන්නද ඔබේ සුවඳ රැඳි සමරු පොතේ සිතුවිලි සහසින් සිතට පන්න කුමක් ලියන්නද සමරු පොතේ සිහි වටලයසේ කුමක් ලියන්නද ඔබේ සුවඳ රැඳි සමරු පොතේ සිතුවිලි සහසින් සිතට පන්න කුමක් ලියන්නද
එන්න ඔයා සොයා මංගා කල්ලෙන්නේ ඉන්නා කුඹුරියේ හිරුපෙම් කුමරා ඔබේ හින්දා අසුවර අඳුහෙල් පසු කරන් ඉන්නවා කුමාරියේ la 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 la
මාතලේ හැදුවා මමගේ තට්ටු කේතලෙන් මල්ලක් ගත්තා ඒ කෙල්ල දැම්මානේ මට වෙට්ටු අවද හරි කරනව නම් ඉව මට්ටු ඒ කාලේ අපි කෑවේ කෝලි කුට්ටු එරින් කිව්ව කොණ්ඩේ උනා මොකුට තුන්වේල කන්නේ යාලා සීතු ඉඩගෙන ගිලින්න එන්නේ පිට්ටු අඩගස් නොවීමා ලෝකෙට පේනවා සරමරාමා මමයිට සකන්නවා අයියෝ ඉසහැරුණු ඒමේ අතමා දුවනවා ඉසිුතු දිරමේ දෙකමා නිදනවා අඩගස් නොවීමා ලෝකෙට පේනවා බලා හඬන දෙලසේ කඳුලැලි විලා ගලන මොහොතේ නොමකනා මතක අපගේ තව මත වෙනවා දකින සිහිනේ අද වාතේ පෙරවාගේ අද ගැස්ම මොබයි යත මගේ ඇයිලාදේ ඔබ මගේ හැම හුස්මට පවා පෙන්කලේ
අනේ ප්‍රශ්නේ ඒකයි වංගු. පච්චි කතා කරේ. අම්මියෝ නෙමේ දැන් කියන්න දෙන්නේ ෂණ්ඩියෝ කියලා. අංකල් ඔයාට නෙමේ ප්‍රශ්න වෙලා තියෙන්නේ මටයි ප්‍රශ්න වෙලා තියෙන්නේ. පේනවනේ. ඒ මොකද? මොකද්ද වෙලා තියෙන්නේ කියලා ඔයාට ඉතින් අමුතුන් කියන්න ඕනේ නැහනේ. මේකයි වෙලා තියෙන්නේ. පස්සෝල් ගානේ අද්දක අල්ලන් කතා කර කර ඉඳලා තියෙන වාගේ පුතා මාලන්. මම මේ ආදරය කරන මම කසාද බඳින්න ඉන්න ගෑනු ළමයා නෑනත් එක්ක. ඉතින් කොහොමද ඒකේ? ඔයාට කරදරයක් ගන්නේ මටනේ කරදර වෙලා තියෙන්නේ. එයාද මෙයා? ඔව් එයා තමයි මෙයා. ඔව්. ඒ නිසා මේකයි වැඩේ වෙලා තියෙන්නේ. මම දැන් අර සියලු දේවල් අත්හැරලා දාලා ආදරය කරන එකත් අත්හැරලා දාලා මොකද මම මට කැමති නැත්තම් මම මෙයාව එක්කගෙන ආවේ මාලන්ටම අරන් යන්න කියලා කියන්න. වන් කැමති වෙන්න ඕනටි. ඔයාලා කැමති තාත්තා මමනේ. ඔයා කැමති නෑ. මම කැමති නෑ. ඉතින් එන වඩා හොඳයිනේ. එනවා මට මෙහෙම දෙයක් කරන්න. මට කොහොම හරි මෙයාව try කරලා කසාද වඳින්න ඕන. අම්මලා තාත්තලා සහෝදර සහෝදරයෝ නෑ සනුහරේම මට කැමැත්ත දීලා තියෙද්දි මෙයා මට අකමැති. ඒ නිසා ඔයා මට සපෝට් එකක් දෙන්න මෙයාව කොහොමද කසාද බඳින්න? අවොයිදි මේ නාකිව මොන සපෝට් කරන්නද කොල්ලෝ? නෑ එහෙම කියන්න එපා. මතක් කරගන්නකො ඇන්ටිව ගෙදර ගෙනාවේ කොහොමද කියලා. අන්න එයාව try කරලා දාගත්තු ක්‍රමය මට කියලා දෙන්න. එතකොට මෙයා හරියනවා. ඒ ලැජ්ජාව. ඒ කාලෙදි මෙහෙමයි. පොඩි සින්දුවක් කියලා තමයි මේක කරගත්තේ. හරි සින්දුවක් කියන්න මට ගහන්න නැතුව. මේ සින්දු කියන්නේ ඉතින් මෙයා කැමති වෙයි සින්දුවට. ඉතින් මේක ඒ කාලේ සින්දු මේ කාලේ හරියයිද? දැන් මෙච්චර වෙලා පරණ සින්දු ඇහුව මේ කට්ටිය. ඒ නිසා ඒ කාලේ කරපු කිව් දේවල් සින්දු එහෙම මෙයාලා හරි ආසයි අහන්න. ඔයා බය නැතුව කියන්නකෝ. මේ කොල්ලනේ පරණ සින්දුවක් කියන්නද? ඒ කියන්නලුවනේ. ඔන්නේ එහෙනම් කිව්වා. කියන්න. වා කිකිලි. ඊයේ උදේ ගිය කිකිලි. ඉතින් බාබා නෙවෙයි. ඔය කුකුල් කූඩුව වහලා ගෙදරලා ඉන්න. මං කොහොම හරි මගේ ප්‍රශ්න මේ කිකිලිත් එක විසඳ ගන්න. කවන්න පැත්තටලා ඉන්න. අමිල මල්ලි මට දෙන්න මේ ප්‍රශ්නයක් තියෙනවා විසඳ ගන්න වාගෙන් පොඩි සපෝට් එකක් දෙන්න. ගහන්නකො අන්න හරි දෙන්න. කොහොම අමාරුවක එක්කගෙන ආවේ මම හිතුවේ නෑ මෙයා ඩාන්ස් ටීම් එකේ ඉන්නේ කියලා. ගහන්න අපුඩ ඇකින්ගේ යාළුවනේ. අඩසඳ වන්නලලතයේ චන්දන තිලකය ඇතේ ඉක්කිපිල ඇති කෙස් කලඹට කිතුල රැහෙන් පැරදෙතේ මම කැමති නේනට නේන කැමති නෑ මට මම කැමති නේනට නේන කැමති නෑ මට මුහුදෙහි රළ පෙළ ගැසි ගමන සතිසි යන ලැසි ඇගේ මගේ ආදරයට ආසිරි මල් වැසි වසි මම කැමති නේනට නෑන කැමති නෑ මට මම කැමති නේනට නෑන කැමති නෑ මට කොහොම හරි දාගන්න බලන්න. නැගමුල් ගද කිති කැවි නව රසඳුන් සරසවි මගේ දුක්පත් බැලෙහි ඉන්න එනවද මතු මාලවි මම කැමති නේනට ඒත් නෑන කැමති නෑ මට මම කැමති මෙයාට මෙයා කැමති අරයට මම කැමති මෙයාට ඒත් මෙයා කැමති අරයට මම කැමති නෑනට. අවුරුද්දක් තිස්සේ මම ආදරේ කියලා කිව්වට නෑ උත්තරයක් ලැබුණේ. මම කොණ්ඩේ වවලා ඉන්නේ. මියුසික් කරන්නේ. ඒකටවත් කැමති නැද්ද? ඔයා කාටද කැමති කියලා කියන්නේ? ඇයි මට මෙහෙම දුක් දෙන්නේ? අමක් නෑ. කොච්චර සෙනගක් ඉන්නවද කියලා බලන්න මගේ සපෝට් එකට. අඩුම තරමේ එක වසනයක් මගේ හිත සැනසෙන්න කියලා යන්න 2015 අවුරුද්ද ලබන්න ඔන්න මෙන්න කියලා තියෙනකොට මගේ හිත සනසන්න මොහොත් වරදක් කියන්න එපා. ඔන්න බලන්න මොකක් හරි කියනවා නම් අහගෙන ඉන්න. සද්ද කරන්න එපා. අම්මුකුටි බොම්මුකුටි බුජ්ජුකුටි so sweet 2015 මට කිරියෙන් සුන්දර මහදේව හවස් කරේ නම් යුද්ධේ ඉවර නිසා මාල්ටි වරන්නේ නැගමේ
වෙන තරම් කොල්ලෝ නරක නෑ. ඒ කොල්ලෝ නරක නෑ අපේ කොල්ලෝ නරක නෑ. ඒ ඉදිරියේ කොල්ලෝ නරක නෑ. කිල්ලෝ තරකනේ යාළුවා කොහොනේ කියන තරම් කිල්ලෝ තරකනේ කිල්ලෝ නරකනේ කිල්ලෝ නරකනේ කියන තරම් කිල්ලෝ තරකනේ කොල්ලෝ නරකනේ කිල්ලෝ නරකනේ කොල්ලෝ කිල්ලෝ දෙකම නරකනේ කොල්ලෝ නරකනේ අපේ කිල්ලෝ නරකනේ කොල්ලෝ කිල්ලෝ දෙකම නරකනේ සාදේ මලි කොල්ලෝ නරකනේ කිල්ලෝ නරකනේ කොල්ලෝ කිල්ලෝ දෙකම නරකනේ කොල්ලෝ නරකනේ අපේ කිල්ලෝ නරකනේ කොල්ලෝ කිල්ලෝ දෙකම නරකනේ නරකනේ Right. More friends, one target. මේක තමයි United Club එකේ තේමා පාඩය. මම හිතන්නේ හොඳ ටාගට් එකකට යනවා. ඒ යන හින්දා තමයි මෙච්චර පිරිසක් ඒ අපේ ආදරණීය සංවිධායක මණ්ඩලයත් එක්ක එකතු වෙලා ඉන්නේ. ඉතින් ආඩම්බරයි කියන අවුරුදු 3ක් එක දිගටම අපිට ආරාධනා කරපු එක නැවතත් අපේ United Club එකේ අපි සියලුම සහෝදරයන්ට ඇන්ඩරෝෂා ප්‍රධාන අරෝසා හැමදෙනාම ඉසනම ආචාර කරන ගොඩක් ස්තුතියි ඒ වෙනුවෙන් අපිට ආරාධනා කරපු එක ගැන. ඉතින් හැමදාමත් එදාමින් අදමින් හෙටත් ගන්න වැඩකොට වඩා වැඩ කොටසක් කරන අපේ ඔගීරෝ හඬපවුලේ ආදරණීය කාර්මික ශිල්පී අපේ සහෝදරින්ව බොහොම ආදර සිහිපත් කරනවා. ඒ හැමදෙනාටම නායකත්වයේ දීලා අරන් යන මේ අපේ සහෝදරයා ප්‍රවීණයා හඬ තුලණය කරන්න නාලක හෙට්ටිය ආරච්චි නාලකය තමයි ඒ වැඩේ කරන්නේ. චමින්දයියා ආලෝක කරමින් ඉන්නකොට මේ වේදිකාවේ එදා වගේම අදත් අපිත් එක්ක එකතු වෙන්නේ මේ ආඩම්බර කාර නිවේදක ශිල්පියා. මම අර මුලින් කිව්වනේ දේශබන්දු සම්මානය දෝතින් අරගෙන ලංකා පුත්‍ර සම්මානය අරගෙන වම ආඩම්බරෙන් ඉන්නේ මේ දවස්වල. ඒ නිසා ලෝභ නැතුව ගහන්න අපුඩිය චන්දන පලිය වඩන මේ විනිසුදී හොදාන අද ඇරෝස්ටා හොඳ දවසක්. මොකද අපි ක්‍රිකට් ක්‍රීඩා කරනකොට කියනවනේ අර හැට්‍රික් එකක් ගන්නවා කියලා. ඒ කියන්නේ පිට මේ ප්‍රසංගය 3 වතාවක් සංගීතවත් කළේ ඇරෝස්ටා. මේ තරු ගොඩට දෙන්න බලන්න මගේ රත්තරන් අංගිල මල්ලිලා උදානත් ඉන්නකොට වේදිකාවේ ඇරෝස්ටාට හොඳ උපහාරයක් එංගිරිය නගර මැදේ ඉඳලා අතුරු උසලා හැමෝම බොහොම ස්තුතියි. අද මේ සා විශාල ජන ගඟක් එකතු වෙන මේ ප්‍රසංගයේ සජීවී ආකාරයෙන් පටිගත කරනවා කොළඹ මල්වත්ත පාර නීරෝසිඩි හවුස් ආයතනය වත්මන් අධිපතිතුමිය සෝබනී අමරසිංහ මැතිණිය ප්‍රධාන ඒ සමස්ත කාර්ය මණ්ඩලයට බෙහෙවින් ස්තුතිපද කරනවා. United Club වගේ මේ අපූර්ව මිතුරු කැලක් සමග එකතුව මේ ප්‍රසංගයේ මුළු සකල ලෝ වාසී සියලු දෙනාට බෙදා හදා දෙන්නේ ඕනොයි. මෙන්න අපි යනවා මුල්ම ආරාධිත ගායන ශිල්පිනිය කරා. ඇය ඔබේ මේ ඉංගිරියට අභිමානයක්. ඉංගිරියෙන් මුළු සකල ලෝ වාසී ජන හදවත් ඊටම ආදරෙන් සංගීතයෙන් හැඩකල පොච්ච ගායන ශිල්පිනියටයි අපි යන්නට සූදානම් වෙන්නේ. United Club හැමදාම පරිත්‍යාගශීලී ඔවුන්ගේ වේදිකාවට එකතු කරනවා. ඔබේ ගමේ නම අභිමානනීය ලෙස දෙරණ ලිටල් ස්ටාර් තරුමාවතේ රැගෙන ගිය පුංචි සිතත්තිය ඇකෝල කරන්නේ ඔබට ආදරෙන් ගයාවි විහංගී Sweater! Lagi pun
දැන් මේ අපේ නිශාන්ත වේදිකාව ළඟට වෙලා බලාගෙන ඉන්නවා පුංචි දුව ගීත ගායනා කරනකොට. මොකද නිශාන්තට වගේම ඉංගිරිය ඔයාලට බොහොම අභිමානයක් මේ පුංචි අපේ පටිත්තිය දෙන්න බලන්න. ඔයාලගේ ගමේ මේ ශ්වේතට පොඩි අත්පොලසන්නාදයක් හැමෝම ආදරෙන් හරිම ලස්සනයි. බොහොම ස්තුතියි ඔයාලට අපි ආදරේ. මොකද මේ පුංචි තරුවලට මේ වේදිකාවේ ඉන්න හැමෝටම ඔයාලා ලබා දෙන ඔය අත්පොලසන්නාදය බොහොම වටිනවා. අපේ යුනයිටඩ් ක්ලබ් අපේ මිතුරු කැල එල්ලුම් කරනවා විහංගී ශ්වේතා මේ පුංචි ගායන ශිල්පිනිය ලබා තව එක ගීතයක් හරි ගායනා කරවන්න කියලා. මෙන්න ඉංගිරිය නගර මැදේ සිට අති විශාල ජනතාවක් බලන මේ අපුරු ප්‍රසංගේ යලි යලිත් කයාවේ පුංචි ගායන ශිල්පිනිය විහංගී ශ්වේතා. Bye.
විහංගි ශ්වේතා හරි ලස්සන නමක් හරි රස්සන රුවක් මේ පුංචි දුවට දෙන්න බලන්න ඔක්කොම එකතු වෙලා හොඳ අත්පොළොස්සන්නාදයක් හැමෝම බොහොම ස්තුතියි මගේ රත්තරන් ඕන අපේ මහත්වරුනේ ආදරණීය ගායන ශිල්පියා සඳහා සාදර සමාදර අනුග්‍රහ එකතු කරනවා හේෂාන් කුමාර තිලකරත්න මැතිතුමනි ඔබතුමාට බෙහෙවින් ස්තුතියි ඔබතුමාට බෙහෙවින් පින් ලංකාවේ සිටින ජ්‍යෙෂ්ඨ පරිපූර්ණ අපි හැමෝම ආස කරන ආදරය කරන ගායන ශිල්පියා සඳහායි අපේ හේෂාන් කුමාර මැතිතුමා ඊටම ආදරයෙන් අනුග්‍රහය එකතු කරන්නේ මෙන්න යනවා එදා කන්ද උඩරට ඒ ලස්සන ගම්මානයෙන් ගීත ගායනවත් එක්කම බොහොම දෙනෙක් ආස කළ ආදරය කළ ගීතරුව කරා ඇගේ සිනහව තහනම් ගම මහනුවරයි සිතේ සතුට මිහිර ලං වෙනකොට අපි හැමෝම ආදරය කළේ ඔහුටයි මෙන්න ජ්‍යෙෂ්ඨ පරිපූර්ණ ගායන ශිල්පී චන්ද්‍ර කුමාර කන්දනාරච්චි ඇගේ සිනහව තහනම් ගෙදරින් මට තහනම් සැලවෙයි ගෙදරට ඇය හමු වුණෝදී චර පුරුෂයෝ දැන් මා වටලා යන එන හැමතැන් මුරදාලා යන එන හැමතැන් මුරදාලා යාබද නිවසේ ඇය ඉන්නේ එනමුදු ගව්වක දුර වැන්නේ එනමුදු ගව්වක දුර වැන්නේ යාබද නිවසේ ඇය ඉන්නේ පෙළපොත කුල ගොත විනස් වෙලා නැද පිරිවර හරස් වෙලා නැද පිරිවර හරස් වෙලා පෙළපොත කුල ගොත විනස් වෙලා ඇගේ සිනහව තහනම් ගෙදරින් මට තහනම් සැලවෙයි ගෙදරට ඇය හමු වුණෝදී කල පුරුෂයෝ දැන් මා වටලා යන එන හැමතැන් මුරදාලා යන එන හැමතැන් මුරදාලා තුති සිත් බැඳ නෙත් කල්මරන් සීලසියා ඉදුදුන්න සේනසෙන රැවටිල්ල ලුහු බදින මායා බැඳ සිත් බැඳ නෙත් කල්මරන් සීලසියා ඉදුදුන්න සේනසෙන රැවටිල්ල ලුහු බදින මායා
බැන්ද හිල්ලා ඉම්මා දෙවුනාවේ මේ සොඳුරු පියසේ නොඇතේ විහිරි ගියේ ඇඟුමන් වගේ ඔබ හා බැඳේ පැවතුම් ඔබේ නොදනින් ගන්නේ බැන්ද සිත් බැන්ද නෙත් කල්මරන් සිහිලසේයා ඉදුදුන්ද සේනසින රැවටිල්ලලු බනින මායා බැන්ද සිත් බැන්ද නෙත් කල්මරන් සිහිලසේයා ඉදුදුන්ද සේනසින රැවටිල්ලලු බනින මායා ඉතාමත්ම ස්තුතියි ලොකු සතුටක් ලොකු වාසනාවක් ඔබේ ගම් පළාතට පැමිණීම ඒ වාසනාව ගෙන දුන් මේ සංවිධායක මඩුල්ලටත් ඒ වගේම විශේෂයෙන් මා වෙනුවෙන් අනුග්‍රහය දැක්වූ මගේ හිතාදර ඔබේ ගම් පළාතට හැමදාමත් හිතවත් ක්‍රේෂාන් කුමාර තිලකරත්න මැතිතුමාටත් ඒ වගේම නිතර ඔබේ ගම් පළාතට මට ඒම සඳහා නිතර සම්බන්ධීකරණය කරන ඔබගේ ගම් පළාතේ හොඳ ගායකයෙක් හොඳ චරිතයක් අපේ අජිත් සිල්වාටත් ඒ වගේම මෙතෙක් ඔබට ඉතාමත්ම ශක්තිමත් ඉතාමත්ම ලයන්විත සංගීතයක් සැපියූ අපේ රොෂාන් ඇන්ටන් ප්‍රමුඛ අපේ ඇරෝ ස්ටාර් සංගීත කණ්ඩායමට දෙමු හොඳ අත්පල සන්නාදයක් ස්තුතියි Kadu pawulai, mahaveli diya kagulai, hiruwan dinuma ikatunu gama mahanuwarai. Kadu pawulai, mahaveli diya kagulai, hiruwan dinuma ikatunu gama mahanuwarai. Gama mahanuwarai, gama mahanuwarai, gama mahanuwarai, gama mahanuwarai. Daladai misu devi berwasana Nasdun mal omudiku sadanadana Dihilat dena mau komaliya randana Saru bimahemula siri sadarandana Gama mahanurai, gama mahanurai, gama mahanurai, gama mahanurai. Pandivaru yativaru niraguru gavase Pitsadri niti sarasavi nivase Sandalu dana mata hinuriyo hinehe Ehi upadingata hinkale suve Gama mahanuvarai, gama mahanuvarai, gama mahanuvarai, gama mahanuvarai. Kadu pahurai, mahaveli diya kamurai Hiruwan diruma ikadunu gama mahanuvarai Kadu pahurai, mahaveli diya kamurai Hiruwan diruma ikadunu gama mahanuvarai Gama mahanuvarai, gama mahanuvarai, gama mahanuvarai, gama mahanuvarai, gama mahanuvarai. Gama mahanuvarai.
මම ඉතාමත් සතුටින් කී යුත්තක් තියෙනවා. මම ඉපදුනේ මහනුවර නිසා මම ගම මහනුවර